අද කොටුවකින් කඩාගත්ත හොඳ ලපටි දබල ටිකක් හම්බුණා. ගොඩාක් නැවුම් දබල ටිකක්. මේකෙන් ඇත්තටම මට උයන්න ලෝභයි. මට ඕනේ මේ කුල පාට තියාගෙනම දබල එක හදන්න. මම මේකෙන් ගොඩක් හොඳ ලපටි ටිකක් තෝරගන්නවා ලපටි ඒවා. මගේ හස්බන්ඩ් හරි කැමති දබල අමුවෙන් කන්න. මම හිතුවා ඒ හින්දා අද අමුවට සම්බෝලයක් හදනවා කියලා. හරි බලමු මම මේක සුද්ධ කරගෙන එන්නම් කැවිලා හදන හැටි පෙන්නන්නම් ඔයගලන්ට. මේක නම් මෝරලා. මම දබල ටික හොඳට සෝදලා නූල් ඇරලා ගෙනාවා. දැන් කපලා බලමු. සමහරක් ඒවා ටිකක් මෝරපු ඒවා තියෙනවා වගේ. බලමු කපනකොට ඒක අතට තේරෙනවා. සම්බෝලේ රස ගොඩක් හීනියට කැපුවාම මෙන්න මේ වගේ චූටි චූටි හීනියට කපනවා. මේ දබල කරනවා ටිකක් මෝරලා වගේ. මෝරපුවාම අර ඒ මෝරපු කරල් එච්චර රස නැහැ මේ සම්බෝලෙට. හරි දැන් කපලා ඉවරයි. අපි හදලා බලමුකෝ කොහොමද හදන්නේ කියලා. හීනියට කපාගත්ත රත් ලුණු එකතු කරා. ලුණු යහමින් ටිකක් එකතු කරන්න. ඔන්න මම දැන් තක්කලිත් එකතු කරා. අමු මිරිසුත් එකතු කරා. ගාගත්ත පොල් ටිකකුත් එකතු කරා. ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරා. රස අනුව ලුණු දෙහි ගෙඩියක ලුණු ඇඹුලුත් එකතු කරා. මම උඹලකඩ ටිකකුත් එකතු කරා. කැමති නම් ඕගලන්ට එකතු කරගන්න පුළුවන්. එකතු කරන්න නැතුව ඉන්නත් පුළුවන්. දැන් අපි මේක හොඳට මිශ්‍ර කරගමු. හැන්දකින් වඩා අතින් මිශ්‍ර කරගන්නකොට තමයි රසවත්භාවය තියෙන්නේ. මම ඊට පස්සේ අතින් මිශ්‍ර කළා. දැන් කපාගත්ත දබල ටික මේකට එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න තියෙන්නේ. ඔන්න හදලා ඉවරයි. අපි ඉතින් කමු රසවත් ගුණවත් දබල සම්බෝලය.